තාක්ෂණයේ ලබා දීලා තියෙන පහසුකම් අපිට ඕන නම් හොඳට පාවිච්චි කරන්නත් පුළුවන්. අපිට ඕන නම් වර්ජයට පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් අපි සැලකුවොත් විද්‍යාවේ දියුණුව. ලෝකේ විද්‍යාවේ දියුණුව නිසා තමයි වෛද්‍ය විද්‍යාව අතිශයින් දියුණු වෙලා තියෙන්නේ. ඉස්සර සමහර රෝග හැදුනම ඈත පුරාණ අතීතයේ මිනිස්සු අනිවාර්යෙන් මිය යනවා. ඊට පස්සේ රෝගයක් ආවා සැක්කම කරනවා. නමුත් ඒ සැක්කම කරනකොට ශරීරයේ කොටසක්ම කපලා තමයි ඒක කරන්නේ. හැබැයි දැන් අද නූතන යුගයේ සැක්කම් කරන්න අපූර්වම විදිහේ ක්‍රමවේදයන් තියෙනවා. මේක තමයි දියුණුව. හැබැයි මේ විද්‍යාව දියුණුවම පාවිච්චි කරලා තියෙනවා මිනිසා නසන්නක්. ඇයි? න්‍යෂ්ටික හදන්නේ විද්‍යාවෙන්, අවියාවුද නිපදවන්නේ විද්‍යාවෙන්. ඉතින් මෙහෙම බලපුවම තාක්ෂණය දෙවිදිහකට පාවිච්චි කරනවා. දැන් මේ අද සිදුවලා තියෙන මේ අපේ ශ්‍රී ලාංකීය සමාජයේ මේ විශේෂයෙන් තරුණ කලක් මේ මොකද්ද කරන්නේ? අපි ඒකත් විනාඩියක් කොලවලු. මේ කරන්නේ දුම්රිය මගිය විදියට ඒ සේවාව සපයන දුම්රිය දෙපාර්තමේන්තුවත් දුම්රිය දේපලත් මේ දුම්රිය දේපල දෙපාර්තමේන්තුව නෙවෙයි. මේ දේපල මහ ජනතාව. ඒ වගේම දුම්රිය මගින්ගේ සප පහසුකම් සහ ආරක්ෂාවත් මේ කියන කාරණා සියලු දේ සංකලනය කළා යම්කිසි පණිවිඩයක් යම්කිසි වැඩසටහනක් සමාජගත කරන්න තමයි මේ ඉදිරිපත් කළා. හැබැයි මේකට මුල් කරගත්තා සිංහල අලුත් අවුරුදු සමය. මම හිතනවා දැන් අපේ රටේ ශ්‍රී ලාංකිකයෝ විදියට අපි බොහොම සංස්කෘතික වශයෙන් උත්සවාකාරයෙන් සමරන කාල පරිච්ඡේදයක් තමයි සිංහල අලුත් අවුරුද්ද. මේක වයස් ભેදයකින් තොරව, පක්ෂ පාට ભેදයකින් තොරව, දුප්පත් පොහොසත් ભેදයකින් තොරව සමරන දෙයක්. ඉතින් මේක තමයි මම හිතන්නේ මේ තරුණයෝ ගත්තු හොඳම අවස්ථාව මේ කාරණාව මේගොල්ලන්ගේ වැඩසටහන සමාජගත කරන්න. මම හිතනවා ඒක හරි. ඒක නිවැරදි. ඉතින් මේ තුලින් සමාජය අපේක්ෂා කරනවා යම් පරිවර්තනයක්. අපි දෙපාර්තමේන්තුව විදිහට අපේක්ෂා කරනවා යම් කිසි දෙයක්. ඒ මොකද්ද? මේ තුලින් දුම්රිය මගියාගේ දුම්රිය ස්ථානයේ තුල දුම්රිය මගියාගේ සහභාගීත්වය සම්බන්ධතාවය සහෝදරත්වය වැඩි දියුණු කළා. ඒ අය අතර විනෝදාස්වාදයක් ඇති කිරීම සහ ඒ අයගේ අවබෝධය දැනුම දුම්රිය ගමන් කිරීමේදී කුමක්ද කළ යුත්තේ තමාගේ ආරක්ෂාවටත් තමාගේ අවට සිටින සහෝදර සහෝදරයන්ගේ ආරක්ෂාවටත් කෙසේද ඇසිරිය යුත්තේ කෙසේද කටයුතු කළ යුත්තේ කියන කාරණාව පිළිබඳ ඊටාම කාලෝචිත විදියට දැනුවත් කිරීමක් කරන්න තමයි මේ දරුවෝ සැරසෙන්නේ. මම හිතනවා අපිට පණිවිඩ නිකුත් කිරීමේ sannivedana කිරීමේ එක එක ක්‍රමවේද තියෙනවා. sannivedana කරන්න පුළුවන් වාචිකව නොයෙකුත් ක්‍රමවේද තියෙනවා. ලෙක්චර් එකක් දෙනවා, දේශනයක් ගෙනලා බණිනවා, ඒක නිවේදනයක් වැරද්දක් කරොත් අවවාද දෙනවා, ආගම ධර්මයෙන් බණ කියනවා. මේ එක හැමදේම වෙන්නේ මම මේ කියපු හැමදේම වෙන්නේ එක පුජ්‍යලෙක් නැත්තම් පැනල් එකක් ඉඳගෙන තමාගේ ඉදිරියේ සිටින ග්‍රාහකයාට ප්‍රේක්ෂකයාට යම්කිසි පණිවිඩයක් ලබා දී. මෙහෙම ද්විපාර්ශ්විකව. හැබැයි මෙහෙම වැඩසටහනකින් සිදුවෙන්නේ ඒක නෙවෙයි. මේක සහභාගීත්වයේ වැඩි වෙලා සිදුවෙන වැඩසටහනක් කියලා මම විශ්වාස කරනවා. ඒතකොට සහභාගීත්වයේ වැඩි වෙලා අර පණිවිඩය ලබා ගන්න බලාපොරොත්තු වෙන අපේක්ෂකයාත් වැඩසටහනේ කොටස්කාරයෙක් වුණාම මම හිතනවා මේ පණිවිඩය ඉතාමත්ම සංවේදීව එයාට ලැබෙනවා කියලා. ඉතින් මේ කණ්ඩායම මේ තරුණ කල ඉතාමත්ම බුද්ධිමත්ව කාලෝචිතව මේ දේ ඉටු කරනවා. මම ඒකට ආශිර්වාද කරනවා. මම ඇවිල්ලා මුණ ගැසුණා මගේ කාර්යාලයේදී පුංචි මොහොතකට මේ කණ්ඩායම මට ඒ වෙලේම වැටුණා මේක අනිවාර්යෙන් අපි කළ යුතු දෙයක්. මගේ සියලු සහයෝගය ඔබතුමන්ලාට ලැබෙනවා. ඒ වගේම මම තාම අගය කරනවා සමාජයේ තරුණ කලක් මෙහෙම එකතු වෙලා හැමදාම යම් යම් දේවල් විවේචනය කර ඉන්න සමාජයක තමා කිසිදු වැඩක් නොකරමින් අනුන් කරන දේ පමණක් විවේචනය කරමින් ඉන්න බොහොම දක්ෂ කතිකෝ
බොහොම දක්ෂ මාධ්‍යකරුවන් ඒ වගේ බොහොම දක්ෂ වෘත්තීය සමිති තියෙන සමාජයක සමායමක් කළ යුතුයි කියලා ඉදිරිපත් වෙච්ච මේ දරුවන්ට මම මගේ සුභාශිංසනයත් ඒ වගේම අතිශයින් හදපත්ලෙන් නැගෙන ස්තුතියත් ප්‍රකාශ කරගෙන ගමන් ඔබ සියලු දෙනාට ලබාගෙන යන නව අලුත් අවුරුද්ද ඉතාමත්ම ප්‍රීතිමත් සාමකාමී නවසරක් වෙන්න ඒවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ සියලු දේ දෙගුණ තෙගුණ කරමින් අත්වල බඳගෙන ඉදිරියට ගෙන යන්න ඔබ සියලු දෙනාට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මානියම